දැන් ඔය ස්කූල් එකේදීම රැප් කරන්න ඇතිනේ. කාට හරි ඩිස් කරලා එහෙම තියනවද? අනේ නෑ. දශමක ඉස්සරහට තියෙන එක්කෙනෙක් ශාම්පුත. දැක්කන කොළු ගැට පර ගන්න ඇවිද්ද මම දන්නා මේක හැටි තමයි නොගත්ත හිතරිද. Wow! Woo! Hello, it's Selena here. A very warm welcome to Vcast. මේ තමයි Voice Teen Sri Lanka Season 3. අපි මේ ඉන්නේ Blinds Audition Rounds වල. ඉතින් දැන් මාත් එක්ක ඉන්නවා සුපිරි බුලට් එකක්. එහෙම කිව්වොත් හරි. Congratulations මෙත්සර. Thank you. අනේ. බුලට් එකම තමයිනේ. සීන් එකේ ඉදින්නේ. දැක්ක ස්ටේජ් එකේ හොඳට ආයේ වෙනම වයිබ් එකනේ හිටියේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? මොකක්ද දෙවෙලදී හිතුනේ? එතන ගතේ වෙලා ගිය ගමන් මට බයක් නැහැ. හිතුණා ඊට පස්සේ ටිකක් සින්දුව කියාගෙන යද්දී එච්චර පොඩි ඒ බය නැති වෙලා ගියා. ඊට පස්සේ අවුලක් නැහැ. තුන්දෙනෙක් හැරුණා. තුන්දෙනෙක් හැරුණා ඊට පස්සේ අවුලක් නැහැ මං කියනවා කියලා දැන් ගොඩනේ කියලා කියාගෙන ගියා. නියමයි. දැන් ඔයාලගේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා රැප් කරන්න ආසයිනේ. ඇයි රැපින් වලට පොඩක් ආස හිතුනේ? පොඩි කාලේ ඉඳන් ආස නැත්නම් අයියලා කවුරු හරි අහනවද? කොහොමද? මම පොඩි කාලේ ඉඳන් ඉන්ඩස්ට්‍රි එක ගැන මම කිසි වැඩි මේ එකක් තිබුණේ නැහැ. පස්සේ මම ප්‍රාථමික ඉවරලා 6 වසරට ආවට පස්සේ අපේ අයියා ඉස්කෝලේ ගිහිල්ලා ඉවරුණාට පස්සේ අයියා තමයි වැඩියෙන්ම කරන්නේ. ඊට පස්සේ අයියා කරනවා දැකලා තියෙන මටත් ආස හිතලා ඒ පැත්තට ටිකක් බර වුණා. ඊට පස්සේ රැප් සොන්ග්ස් අහන්න පටන් ගත්තා. අයියගෙන්ද පුරුදුනේ? ඔව් අයියා තමයි ගොඩක් ඔක්කොම කියලා දෙන්නේ. අයියා කියන්නේ මේ පැත්තෙන් ඉන්නවා. දැන් ඔය ස්කූල් එකේදීම රැප් කරන්න ඇතිනේ. කාට හරි ඩිස් කරලා එහෙම තියනවද? අනේ නෑ. තාම නෑ නේද? එහෙම කරන්නත් එපානේ. දැන් මෙත්සර ඔගේ ආසම රැපර් කවුද? ලංකාවේ තින්නා පිටරටත් ඉන්නවා. ලංකාවේ නම් ගොඩක්ම කැමති ශාම්පුතාටයි ස්මෝකියටයි තමා. පිටරටින් නම් මම මේ ගොඩක් කැමති එනමිටයි ටෙන්ටන්සියට තමයි. ෂෝක්. හරි. දැන් ඔය ගොඩක් රැප් සොන්ග්ස් වලට ආසයිනේ. දැන් ඔය රැපර් කෙනෙක් වෙන්නනේ ආස. දැන් මේ කෝචර්ස්ලා 4 දෙනා ඇරෙන්න ඔයා ආසම රැපර් කෙනෙක් මෙතන කෝච් කෙනෙක් වෙනවට කවුද කැමති? එහෙම ඔක්කොටම කැමති. නැත් මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ ඉතින් ශාම්පුතා කෝච් කෙනෙක් ඉන්නවනම් තමයි. දැන් කෝචර්ස්ලා 3 දෙනෙක් හැරුණානේ. කෝචර්ස්ලා 3 දෙනා හැරුණාට පස්සේ කොහොමද සිලෙක්ට් කරන්නේ? නැත්තම් ගෙදරින් කලින් හිතන් ආවද කෝච් යෝහානිට යනවා කියලා? නැත්තම් ඒ වෙලේ හිතලාද කරේ? ගෙදර ඉඳන් පොඩි ආසාවක් තිබුණා කෝච් යෝහානි ගාවට හැරුණත් යනවා කියලා. පස්සේ ස්ටේජ් එකට ගිහිල්ලා පර්ෆෝමන්ස් කරාට පස්සේ මං හිතපු කෝච් හැරුණා. හිතපු කෝච් ගාවටම ගියා. හරි. දැන් අපි චූටි ගේම් එකක් කරමු. මං ඔයාලට දෙනවා රැපර්ස්ලා දෙන්නෙක්. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක ඩුවට් එකක් කරන්න පුළුවන්. මුලින්ම මන් දෙන්නම්. ඒ කියන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ. හරිද? එක්කෙනවයි. මුලින්ම දෙන්නම් ශාන් පුතා මානසික්. ශාම්පුතා. එකම ශාන් පුතා. හරි. ආය දෙන්නම් ශාන් පුතා කිං ලෝටස්. ශාම්පුතා. දෙකක් හිතන්න යාගේ කෙලින්ම ශාන් පුතා. ආය දෙන්නම් ශාන් පුතා මොමෝ. ශාම්පුතා. දෑනි කරන්න මොකක්ද අනේ ශාන් පුතා ඒකම යනවා ඉතින්. ඔයා පොඩක් දැන් අමාරුයි දාන්න වෙනවා. මේක නම් පොඩක් ටෆ් වන්. දැන් දෙන්නම් ශාන් පුතා ස්මෝක් යූ. මේක නම් චුට්ටක් අමාරුයි. මගේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ලොකුම විරෝ දෙන්නේ. තෝරගන්න නම් ඉතින් අමාරුයි. කියන්නේ දෙන්නගම එකසේ සමානයි ඉතින්. දෙන්නම ඉන්නවනේ මං කැමති. ඒ වුණත් ඉතින් කෙනෙක් තෝරගන්න මම දශමක ඉස්සරහට තියෙන එක්කෙනෙක් ශාම්පුතා. ශාන් පුතා දිනවා. එහෙනම් ශාන් පුතාගේ චුටි සින්දුවක් කියලා බලමුකෝ. චුටි කැල්ලක්. ශාම්පුතා ගොඩක් මාස සින්දුව ඉමන් ආවේ අයියා. හා ඒක කියමු.
කාලෙන විසින් තීරණය කරාවි හැමදේ දකුණ තිඳුන්න දේවල් ගාව ගන්න වමතේ මග සිඳුර තනිවම බීජ පළවේ අම්මන් නැති දරුව කොතනක හොක්කොන්නක නැලවේ නැදුරු විභාග ගුරුන්දරුගේ අපහාස පෙනුන්න සීමාව අවිද්ද දනුන්න පිපාස පරමගව සුනඩ බද්ද මග හැරුණට තවන්නම පසු නොබල අපසු හැරුණට බොරුවේ අත්තු බෙදුන ඇත්ත තාල වර්ග මේ ගේම ගහන යන්න නෙවෙම් බලගෙන ස්වර්ගේ දිවන හගන්න එක්ක නෙවෙබ්බ විකල්ප හිත හය කරන්න උඹලා හිටපංක උඹ බල්කේ මුලින්ම පද හද නැවුට වෙනවන පින්සින්ද උඹලා දැක්කේ මගේ දිනුව දැක්කේ නැ මන් දුක් මම වින්ද දැක්කේ නැ කොළු ගැට පර ගන්න ඇවිද්ද මම දන්නා මේක හැටි තමයි නොගත්ත හිතරිද සීන්න කිය තමයි කොල්ලා ඉන්නේ නේ දැන් ඔයා දැන් කෝච් යොහානි වනි සිලෙක්ට් කරගත්තේ දැන් ඉස්සරහට මොන වගේ එකක්ද හිතන් ඉන්නේ මොන වගේ ජර්නි එකක් යන්නද කෝච් යොහානිත් එක්ක මං හිතන් ඉන්න කෝච් යොහානිත් එක්ක ගොඩක් දුරක් යන්න ඒ කියන්නේ ගොඩක් රැප් සයිඩ් එකෙන්ම යන්නද නැත්නම් වෙන ස්ටයිල්ස් try කරනවද වෙන ස්ටයිල්ස් try කරන්න ඒ කියන්නේ මම වැඩි ඒ පැත්තට නෑ කොහොමත් මම ඉස්සරහට යන්න හිතන් ඉන්නේ රැප් පැත්තෙම තමයි රැප් පැත්ත අනික විශේෂයෙන් ස්තුති කරන්න ඕන වයිස්ටීන් එකට මම රැප් කියන්න පුළුවන් වුණාට මම මේ ඒ පැත්ත වැඩිය සිං කරලා වුණාට මං ඒ පැත්ත ගැන ගොඩක් හදාරන්න ගත්තේ නෑ ඒත් මේ වොයිස් ටීන් එක තමා මට මේ මගේ ටැලන්ට් එක අඳුරගෙන මට මේක කියන්න මම කොහොමත් පළවෙනි එකේ වෙනම ඉන්ඩස්ට්‍රී එකේ සොංග සිං කරන්න ආවේ ඉතින් ඊට පස්සේ යාලා තමයි මගේ ටැලන්ට් එක අඳුරගෙන මේ සින්දු හදාගෙන ඉතින් මම ගොඩක් ස්තුති කරනවා වොයිස් ටීන් එකට මගේ ටැලන්ට් එක අඳුරගෙන මම මෙතනට ගෙනාවට අනේ ෂෝකනේ ඒ කියන්නේ මේ ප්ලට්ෆෝර්ම් එක කියන්නේ කන්ටෙස්ටන් කෙනෙක් ආවා පර්ෆෝම් කරා ගියා එච්චරක් නෙමෙයි අපි කන්ටෙස්ටන්ගේ ටැලන්ට්ස් අඳුනගෙන සූටබල් ජොන්ර් සිලෙක්ට් කරලා දීලා එහෙම තමයි ඉස්සරහට අරන් යන්නේ. ඉතින් මේ වගේ තවත් එක ජොන්රර්ස් වලින් තව ගොඩාක් ළමයි ඇවිල්ලා ඉන්නවා. ඒ කට්ටියදිත් කතා මේකේ අහගන්න පුළුවන්. thank you මෙච්චර ආවට. ඉතින් next round එකේදී හම්බෙමු. මේ වගේ තව ලස්සන කතා ගොඩාක් තියෙනවා. අපි next week cast එකේදී හම්බෙමු. bye bye.